Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ඔයාලා ආදරෙන් මගේ YouTube channel එක පිළිගන්නවා. අදත් ලස්සන vlog එකකින් තමයි මම ඔයාලව එක් කරගෙන යන්නේ. අද මුලින්ම කියන්න ඕන අපි ගමේ ඇවිල්ලා ඉන්නේ. අපේ අම්මලාගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද vlog එක ගේන්නේ ගමේ වීඩියෝ එකක්. ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ මේ දවස්වල අඹ වාරේ කියලා. ඉතින් අපේ අම්මලාගේ ගස්වලත් මේ දවස්වල අඹ ගොඩාක් තියෙනවා. මේ වෙනකොටත් අපේ තාත්තලා විකුණලා සාමාන්‍යයෙන් ගස්වල තියෙනවා. ඉතින් මගෙත් එක්ක මේ වීඩියෝ එක බලන්න ඔයාලා දිගටම රැඳී සිටින්න. ඉතින් අපේ වත්ත වටේ අපේ අඹ ගස් කොහමද අඹ මොන වගේද මොන අඹ තියෙන්නේ කියලා බලන්න. අපි යමු. එහෙනම් මගෙත් එක්කම රැඳී සිටින්න දිගටම වීඩියෝ එක ඉවර වෙනකන්. මේ තියෙන ළමයි තව අඹ ගහක් තවත් ගහක් මේක මම හිතන්නේ සීනි අඹ හරි පැණි අඹ හරි නේද නංගි මේ මොකද්ද මේකේ තඹ ගොඩක් තියෙනවා මේවා මෙහෙම තිබ්බම හොඳට පැහිලා ඉදිලා තියෙන්නේ ඒ වගේම මේ ගොඩක් තියෙනවා මම හිතනවා ගයිස් ඔයගලන්ට පේනවා ඇති කියලා අර මුඩ ඒකෙම ලස්සනට ගොඩක් තියෙනවා මේකෙත් තියෙනවා ගොඩක් මේ උදේට එහෙම සෑහෙන ගොඩක් වටිනවා ළමයි ඒ වගේම රිලව්ගෙන් බේර ගන්නත් බෑ සමහරක් ඒවට තාත්තා කවර දාලා තියෙනවා කවර කරලා මේ ඒ වගේම තව ගහක් තියෙන වෙන්නකෝ එන්නකෝ මම ඔයාලට පෙන්නන්න තව ගහක් තියෙනවා මේක මෙන්න මේ පෙන්නන්න හොඳට මේ විලට් කියන අඹ මේ පොකුරට තියෙනවා ගොඩක් තියෙනවා මේ අඹත් මේවා මේ ගොඩක් තියෙනවා මේකත් මාරම රසයි එන්නකෝ තව තියෙනවා තව පෙන්නන්න මේ උඩට අල්ලන්න මේ වීඩියෝ එක මෙන්න මෙතන ඒකත් මම හිතනවා ගයිස් ඔයගලන්ට පේනවා ඇති කියලා මෙතන තියෙනවා මේ තියෙන්නේ තව විලට්ට කියන අඹ වර්ගේ මේකෙත් මේ ගහේ ගොඩක් තියෙනවා උඩ කොළ වැඩි හින්දා අඹ පේනවා අඩුයි ඉරව්වත් එක ගන්නත් චුට්ටක් අමාරුයි මේ අවුවයි වගේ උදෙන් වුණාට මේ තියෙන්නේ තවත් ඒ අඹ ඒකක්ම නේ නංගි විලට්ටම තමයි මේ තියෙන්නේ ඔයාලට පේනවද දන්නේ නැහැ ගයිස් මං හිතනවා ඔයාලට පේනවා කියලා මේ තියෙන්නේ ඒවා තමයි මේ ගහේ උඩ තිබ්බා කරත්ත කොළඹ මේ තව මේකත් කරත්ත කොළඹ මේකේ ගෙඩි ගොඩක් වැස්සට එහෙමත් වැටිලා තියෙන නිසා මේ ගෙඩි අඩුයි මේකත් ළමයි මේ ඇත්තට මේකේ නම දන්නේ නැහැ නංගිනේ ළඟ දෙන්නකෝ මේ ඔයාලා මේකේ නම දන්නෝ නම් අපිට කමෙන්ට් එකක් තියන්න අපේ අයියා නම් කිව්වේ මේක අල්ෆොන්සෝ කියන්නේ අඹ කියලා තාත්තලාත් කිව්වේ මේකේ අඹ ඉදුණා මේ මොකද්ද මේ අඹ කහම කහපාටයි මං හිතන්නේ අල්ෆොන්සෝ තමයි මේ අඹ පොල් වගේ මාර රසයි මේකේ අඹ මේ බිම ඉඳන්ම අඹ තියෙනවා මාරම ලස්සනයි මේ ගොඩක් අඹ තියෙනවා මම හිතන්නේ අල්ෆොන්සෝ කියලා ඔයගොල්ලෝ නම දන්නවනම් ළමයි කමෙන්ට් එකක් තියන්න මොකක්ද කියලා මේ තියෙන්නේ ඒ අඹම තමයි අපි අල්ෆොන්සෝ කියලා හිතන අඹ මේ ඒවම තමයි මේ තියෙන්නේ අර උඩ පෙන්නන්නකෝ අර ඉතින් මේ ගහේ ළමයි වැඩේ කියන්නේ මේ අඹ තියෙනවා වුණාට මේ කොළ වැඩි නිසා අඹ පේන්නේ ඒකත් හොඳයි එහෙම වුණාම සත්තුන්ගෙන් ආරක්ෂා වෙනවා මොකද රිලව්ට වඳුරන්ට එහෙම කන්න බෑනේ ඒ වුණාට ඒගොල්ලෝ නම් කනවා මේ තව තියෙනවා අඹ ගොඩක් ගස් ඉන්නකෝ මම ඔයාලට පෙන්නන්න උදේට එමත් ඒ වගේ ගොඩක්ම මේ මිදුලට වැටිලා තියෙන උදේ පාන්දර එහෙම බලනකොට මාර විදිහට මේ ඔයාලට පේනද මේවා නම් මේ සත්තු කයි කියලා shopping bag වලට එහෙමත් දාලා තාත්තලා අපි ආවහම කන්න කියලා ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි තව අපේ ඇත්තටම අඹ මීට වැඩි අඹ ගස් කොටක් තියෙනවා මේ වීඩියෝ ගේන්න ඇත්තටම මේ අඹ ඔයගොල්ලෝ හිතනවා ඇති වීඩියෝ එකට පේන්නේ නැහැ අඹ කෝ තියෙනවා කිව්වට කියලා ඇත්තටම අඹ පේන්නේ නැත්තේ මේ ගස්වල මේ ගස් කොළ වැඩි නිසා අඹ චුට්ටක් පේනවා අඩුයි මේ ඒකයි මේ මොකද්ද මම ඔයාලට ලස්සන තව vlog එකක් අරන් එන්නම් දැන් අපි ගමේ ඉන්නේ හින්දා ලස්සන vlog අරන් එන්න පුළුවන් අපේ තාත්තගේ පුංචි වගාවක් තියෙනවා නිවිස් වගාවක් මම ඒක අරගෙන එන්නම් vlog එකකින් එතකොට තව අපේ වත්තේ අපේ ගමේ සුන්දරත්වය ඒ වගේ ලස්සන vlogs අරගෙන එන්න එහෙනම් අදට මම මේ vlog එක මෙතනින් නවතිනවා
ඉතින් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගෙත් එක්ක හැඳි සිටින්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් දවසකින් තවත් ලස්සන vlog එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.